Hello guys, ඔයාගේ ලැප්ටොප් එකේ එකපාර ස්ලෝ වෙනවද? ෆයිල් නැති වෙනවද? blue screen එනවද? එහෙනම් ඔයාගේ SSD එක dead වෙන්න ළඟ ඇත. හරි ලස්සනයි. very good. අද මම කියලා දෙන්නේ SSD එකක් completely dead වෙන්න කලින් දෙන ලක්ෂණ පහක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිම ලක්ෂණය આવොත් data ටික බේර ගන්න බැරි වෙන්න පුළුවන්. ඈ බෝල. තෝ හිතුවර මං ගංජා ගහනවා කියලා. පළවෙනි ලක්ෂණය තමයි laptop on වෙන්න කලින් ගොඩක් වෙලා යන එක. කලින් 10 second on වුණ laptop එක දැන් විනාඩියක් වගේ යනවා නම් SSD එක weak වෙන්න ලං වෙලා තියෙන්නේ. මොකක් හරි file එකක් open කරපුවාම load PV තියෙනවා. ඒත් open වෙන්නේ නැත්නම් ඒකත් SSD එකේ dead වෙන්න තියෙන ලක්ෂණය. number 2 file open වෙන්න ගොඩක් වෙලා යන එක. word file එකක් open කරන්න තප්පර 20ක් වගේ යනවා නම් game lag වෙනවා නම් software freeze වෙනවා නම් SSD health එක check කරගන්න ඕන. part number 3 තුන්වෙනි ලක්ෂණය තමයි blue screen error. computer එක restart වෙනවා. blue screen එකක් එනවා. pair index error එකක් පෙන්නනවා. මේවා hard disk failure එකක main sign එක. number 4 හතරවෙනි ලක්ෂණය තමයි file එක පාර missing වෙන එක. yesterday තිබ්බ file එකක් අද නැත්නම් folder corrupt වෙනවා නම් copy කරන files errors වෙනවා නම් SSD anytime dead වෙන්න පුළුවන්. number 5 danger ලක්ෂණය තමයි health warning. health එක check කරන software එකකින් health එක check කරපුවාම 150 හෝ ඊට අඩුවෙන් පෙන්නනවා නම් ඔයාගේ data ටික දැම්ම backup කර. මොකද ඉස්සරහදී අනිවාර්යයෙන්ම ඔයාගේ SSD එක සම්පූර්ණයෙන්ම dead වෙනවා. ඔයාගේ laptop එකෙත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් comment එකක් දාන්න. වීඩියෝ එක useful නම් like කරන්න. tech video තා බලන්න subscribe කරන්න.